මේ දවස එනකන් ඇඟිලි ගැන හිටියේ. ඔයා travel lover කෙනෙක් නම් trip එකක් යන දවසේ confirm වුණාට පස්සේ දැනෙන සතුට කොහොමද? අන්නේ feeling එකෙන් තමයි මම මගේ ඊළඟ adventure ගමන යන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් මම මේ vlog එකෙන් ඔයාලත් එක්ක share කරගන්නවා tour එකක් යන්න කලින් මේක plan කරන්නේ කොහොමද? අපේ travel baggages පිළිවෙලකට පැක් කරගන්න විදිහ, travel කරද්දී අත්‍යවශ්‍ය වෙන දේවල් මොනවද? ඒ වගේම මගේ experience එකෙන් travel කරද්දී අත්‍යවශ්‍ය වෙන tips ටිකකුත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයා travel කරන්න ආස කෙනෙක් නම් මේ vlog එක definitely useful වෙයි. මම කල්විජාරන්න, this is my YouTube channel Dance It Walk. අමතක නොකර මාව subscribe කරලා එන්න. එහෙනම් අපි යමු අපේ trip එක plan කරන්න. travel කරන රට තෝරගත්තට පස්සේ අමාරුම වැඩේ තමයි ඉතින් වීසා ග්‍රෑන්ට් කරගන්න එක. සමහර රටවල් තියෙනවා on arrival visa level. හැබැයි අපේ mother country එක අනුව ඒ වගේම අපේ passport එකේ nationality එක අනුව එක රටට visa process එකත් මිල ගණනුත් වෙනස් වෙනවා. ඔයා මේ travel කරන පළවෙනි පාර නම් එහෙමත් නැත්නම් visa process එක ටිකක් අමාරු country එකක් නම් ඔයා අනිවාර්යෙන් travel agency එකක් through visa apply කරන්න. ඒකෙන් visa grant වීමේ ප්‍රවණතාවය ටිකක් වැඩි. අපි ලංකාවේදීත් රටවල් කිහිපයකට travel කරලා තියෙනවා. ඒ දැන් අපි UAE residence visa holdersලා නිසා අපි හිතුවට වඩා visa process එක ටිකක් අමාරු නා. හැබැයි පහුගිය දවස්වල මුළු ලෝකෙම තිබ්බ war situation එක නිසා embassy වහලා අපි හිතුවට වඩා වැඩි කාලයක් visa process එකට ගියා. ඔයා job එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් leave approval ගන්න ඕනේ, NOC letters, bank statement මේ වගේ වැඩ ගොඩක් තියෙන නිසා ඔයා travel කරන්න ඉන්න කාල සීමාවට සැලකිය යුතු කාලයක් තියලා visa apply කරන්න. එහෙම නැති වුණොත් ඔයාට travel කරන රටේ festive season එක miss වෙන්න පුළුවන්. visa ලැබුණාට පස්සේ අපි personal travel itinerary එකක් හදාගන්න ඕනේ. මොකක්ද මේ travel itinerary එක කියන්නේ? travel itinerary එක තමයි ඔයාගේ සම්පූර්ණ ගමනේ map එක. ඔයා airport එකෙන් hotel එකට යන්නේ කොහොමද? hotel එකේ ඉඳන් tourist places වලට යන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ කැම බීම hotels arrange කරගන්නේ කොහොමද? මුළු ගමනේම budget estimate එක වගේ මේ දේවල් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ travel itinerary එක ඇතුලේ. මේ හැමදේම organize වෙලා තියෙන plan එක තමයි travel itinerary එක කියන්නේ. ඉතින් අපි බලමුද කොහොමද මේ travel itinerary එක හදාගන්නේ කියලා. මම step by step ඔයාලට travel itinerary එක හදන විදිය කියලා දෙන්නම්. itinerary එකක් හදනකොට පළවෙනිම දේ තමයි trip duration එක select කරගන්න එක. ඔයා 3 days trip එකක්ද, සතියක්ද, සති දෙකක්ද, මාසයක්ද කියන එක select කරගත්තට පස්සේ day by day plan එක හදා ගන්න ඕනේ. පළවෙනි දවසේ ඉතින් arrival date එක. hotel එකට check in වුණාට පස්සේ ළඟම තියෙන තැන් explore කරන්න හොයා ගන්න ඕනේ. දෙවැනි දවසේ city එක explore කරන්න. තුන්වෙනි දවසේදී ඔයා යන්න කැමති iconic places ටිකට යන්න. මෙන්න මේ විදිහට මුලින්ම සරලව divide කරගන්න ඕනේ. ඊළඟට visit කරන places ටික smart විදිහට list out කරගන්න. මේකට ඉතින් Google එකේ ඔයාට tourist attraction places කියලා search කරාම list එකක් එනවා. ඒකෙන් ඔයා යන්න කැමති, ඔයාට ළඟ, ඔයා ආස දේවල් ටික list එකක් හදාගන්න. ඒ වගේම get your guide app එක, trip.com, ChatGPT හරහා මේවට විස්තර ගන්න පුළුවන්. තව දෙයක්, live experience share කරන travel vlogs වගේම TikTok වලිනුත් ඔයාට කරුණු රැස් කරගන්න පුළුවන්. මේ සේරම දේවල් ටික එකතු කරලා ඔයා යන්න කැමති places ටික list එකක් හදාගන්න. ඊළඟට වැදගත් දේ තමයි places ටික select කරගත්තට පස්සේ transportation plan එක. ඒකට ඔයා use කරන්නේ taxiද, metroද, එහෙමත් නැත්නම් පයින් ඇවිදගෙන යන්න පුළුවන්ද කියන එක ඔයා decide කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. airport එකේ ඉඳන් hotel එකට, hotel එකේ ඉඳන් tourist places වලට යන්නේ කොහොමද කියලා ඔයා මුලින්ම search කරන්න. සමහර තැන් වලට අපිට metro line use කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට taxi use කරන්න පුළුවන්. එතකොට budget එක කොහොමද, time එක කොහොමද කියලා මුලින්ම plan කරගන්න ඕන. ඒකටත් ඉතින් Google Map එක, Apple Map එක, එහෙමත් නැත්නම් travel apps වලින් තමයි අපිට ඉතින් decide කරන්න වෙන්නේ. ඔයාලට travel කරන්න තියෙන time එක අඩුයි නම් ඔයා day tour options වලට යන්න. trip.com, booking.com වගේ apps වල ඒ වගේ options තියෙනවා. එතකොට අපිට පුළුවන් අපි travel කරන්න ඉන්න places වලට package විදිහට අපිට යන්න ඕන තැන් වලට යන්න. ඊළඟට ඉතින් travel කරනවා කියන්නේ places බලන එක විතරක්ම නෙමෙයි. ඒ රටට ආවේනික food culture එක කියන්නේ travel එකේම huge part එකක්. local foods try කරන එක වෙනම අත්දැකීමක්.
සිටි එකෙන් සිටි එකට famous street food, traditional restaurant වගේ දේවල් try කරන්නත් ඔයාගේ travel එකේ අමතක කරන්න එපා. ඊළඟට තමයි වැදගත්ම දේ. smart travelers-ලා හැම වෙලාවෙම budget plan එකක් හදනවා. hotel cost එක, transportation, foods, visit කරන places වල entrance ticket prices මේවා සේරම කලින් අපි plan කරගන්න ඕනේ. මේ දේවල් කලින් check කරලා අනිවාර්යෙන් budget එකක් හදාගන්න. ඒකෙන් ඔයාගේ budget limit එක set කරගන්න පුළුවන්. මෙතනදී ඒ රටේ භාවිතා කරන මුදල් ඒකකයේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ ප්‍රධානම අරමුණ ඔයා travel කරන රටේ තියෙන ලස්සන තැන් බලන්න නම් ඔයා හොටෙල් එකට ලොකු වියදමක් දරන්න එපා. ඒක budget friendly හොටෙල් එකක් book කරන්න. ඒක trip.com, booking.com හරහා ඔයාට ඒ හොටෙල් එක අනිවාර්යෙන් select කරගන්න පුළුවන්. ඒ වගේම metro station, tourist places වලට ළඟ හොටෙල් එකක් book කරන්න. මේ hotels book කරද්දී ඔයා අනිවාර්යෙන් pay at property දාන්න. මොකද ඒක ගොඩක් safe. මොකද ගිහිල්ලාම pay කරන එක හොඳයිනේ. නැත්නම් අපි pay කරලා තියෙද්දි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් සමහර වෙලාවට ගියාට පස්සේ hotel එකේ එතන නැති වෙන්නත් පුළුවන්. අන්න ඒ ප්‍රශ්න නිසා හොඳම දේ තමයි pay at property option එක තියෙන hotels book කරන්න. ඊළඟ දේ travel කරනකොට සමහර දේවල් pre-book කරන්න වෙනවා. air tickets වගේ දේවල් mandatory නේ. ඊට අමතරව metro tickets, hotels, සමහර visit කරන places වල entrance ticket එහෙම කලින් book කරන්න වෙනවා. ඉතින් ඒව කලින් book කරලා යන්න අමතක කරන්න එපා. නැත්නම් එතනට ගියාට පස්සේ queue එකේ ඉද්දි අර travel කරන්න තියෙන time එක තමයි waste වෙන්නේ. ඊළඟට තමයි අපේ ගමනට ගෙනියන සේරම දේවල් අපි checklist එකක් හදාගන්නේ. travel itinerary එකකින් අපි අපේ ගමන ගැන ලොකු අවබෝධයක් ලබා ගන්නවා. ඊට පස්සේ අපිට ලේසි අපි trip එක යනකොට මොනවද ගෙනියන්න ඕනේ, ගෙනියන්න බැරි දේවල් මොනවද කියන එක list එකක් හදාගන්න. ඒ වගේම visit කරන places වල situation එක, ඒ country එකේ weather එක, මේ සේරම දේවල් itinerary එක හරහා අපි දැනගන්නවා. දැන් තමයි අපේ baggages pack කරන session එකට එන්නේ. දැන් අපිට පුළුවන් travel baggages pack කරන්න. ට්‍රිප් එකකට පැකින් කරනකොට විශේෂම දේ තමයි ස්මාර්ට් පැකින් කියන දේ. මම සාමාන්‍යයෙන් බැගේජස් ඕගනයිස් කරගන්න කැටගරීස් කිහිපයකට. ට්‍රැවල් කරන්න අත්‍යවශ්‍ය දේවල් ටික සහ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික මුලින්ම පිළිවෙලට පැක් කරගන්නවා. ඊළඟට ටොයිලට්‍රීස්, පර්සනල් කෙයා වගේ දේවල් එක්ක මගේ බියුටි අයිටම්ස් ටික. තුන්වෙනියට ගමනට අවශ්‍ය වෙන සියලුම මෙඩිසින්ස්. ඊළඟට මගේ ඉලෙක්ට්‍රොනික්ස් දේවල් ටික වගේම අන්තිමට මගේ ඇඳුම් ටිකයි ඇක්සසරිස් ටිකයි. මේ විදිහට පැක් කරද්දී ඔයාට කිසිම දෙයක් මග ඇරෙන්නේ නැහැ. වගේම ඔයාගේ ගමනේදී කිසිම අපහසුතාවයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔයා චෙක්ලිස්ට් එකට ඔයාට අවශ්‍ය දේවල් සේරම ඔයා පැක් කරගන්න නිසා. මේ චෙක්ලිස්ට් එක ඉතින් ඔයාගේ ගමනට හේතු වෙන අත්‍යවශ්‍යම දේවල්. පාස්පෝර්ට් එක සහ ID කාඩ් එක. ඔයා වෙන රටක පදිංචි වෙලා නම් ඉන්නේ. ඔයාගේ ටුවර් එක ඉවර වෙලා ආයෙත් පදිංචි රටට එන්න වළංගු හැඳුම් පත්‍රය ඕන වෙනවා. දැන් මම ඉන්නේ ඩුබායි වල නිසා ආයෙ ඩුබායි වලට එන්න මට UAE residence ID එක පෙන්වන්න වෙනවා. අමතක නොකර ID එක දාගන්න. ඊළඟට visa document, flight ticket, hotel bookings, travel insurance මේ වගේ දේවල් ෆෝන් එකේ PDF එකක් විදිහට තියෙන නිසා එක ෆෝල්ඩ් එකකට හදලා තියාගන්න. ඊළඟට කෑෂ්. මෙතනදී ඔයා travel කරන රටේ ගනුදෙනු කරන ආකාරයයි මුදල් ඒකකයේ පිළිබඳයි සැලකිලිමත් වෙන්න. ඊළඟට ඉන්ටර්නැෂනලි ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි. අන්තිමට නෝට්බුක් එකයි පෑනයි. ඉමිග්‍රේෂන් එකේදී අරයිවල් කාඩ් එක ෆිල් කරන්න පෙන් එක ඕන වෙනවා. හැබැයි සමහර රටවල් තියෙනවා ඔන්ලයින් අරයිවල් කාඩ් එක ෆිල් කරන්න පුළුවන්. ඒ ගැනත් හොයලා බලන්න අමතක කරන්න එපා. තව දෙයක් ඔයාගේ බැගේජස් වල බැගේජ් ටැග් එකක් දාන්න. ඒ බැගේජ් ටැග් එකේ ඔයාගේ ඩීටේල්ස්, නම, ටෙලිෆෝන් නම්බර් එක, ඔයාගේ ඇඩ්‍රස් එක, ඊමේල් ඇඩ්‍රස් එක මේ දේවල් ටික ඇඩ් කරන්න අමතක කරන්න එපා. ඔයාගේ ගමනේදී ට්‍රාන්සිට් එකක් එහෙම තියෙනවා නම් ඔයාගේ බැගේජ් එක මිස්ප්ලේස් වුණොත් මේ ට්‍රැවල් ටැග් එක ඔයාට උදව් කරනවා බැගේජ් එක හොයාගන්න. මේ දේවල් ටික ඉතින් ඔයාට ඉක්මනට ගන්න පුළුවන් වෙන ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ දාගන්න. අපි
අපේ ටොයිලට්‍රීස් පවුච් එක පැක් කරගමු. එදිනෙදා පාවිච්චි කරන බාතින් වොෂින් ප්‍රොඩක්ට් එන්නේ තරමක් ලොකු බෝතල් වල නිසා ට්‍රැවල් පැක් එකක කුඩා ප්‍රමාණයෙන් මේ දේවල් ගෙනියන එක වඩාත් පහසුයි. මොකද ට්‍රැවල් කරද්දී වේට් එක කියන්නේ ගොඩක් වැදගත් දෙයක්නේ. ඒ නිසා මෙන්න මේ වගේ ට්‍රැවල් කිට් එකකට මම මගේ ඩේලි යූස් කරන දේවල් ටික ෆිල් කරගන්නවා. මේ ට්‍රැවල් පැක් එක දැන් ඕන තරම් සුපර් මාකට්ස් වල ගන්න තියෙනවා. මම මේක ගත්තේ තෙමු එකෙන් ඕඩර් කරලා. ටොයිලට්‍රීස් පවුච් එකට අමතක නොකර මේ දේවල් ටික ඇඩ් කරගන්න. ඊට අමතරව ගෑනු ළමයි විශේෂයෙන් සැනිටරි පෑඩ්ස්, ලයිනර්ස් වගේම ෆෙමිනින් වොෂ් එකක් හරි කොමඩ් සීට්ස් හරි දාගන්න අමතක කරන්න එපා. මොකද ට්‍රැවල් කරද්දී ක්ලයිමේට් චේන්ජ් වෙනවා වගේම සමහර ඉන්ෆෙක්ෂන්ස් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. අපේ සේෆ්ටි එකට සැනිටරි පවුච් එක රෙඩි කරගෙන යන එක කොයිකටත් හොඳයි. මේකටම ඔයාගේ බියුටි අයිටම්ස් පවුච් එකත් ඇඩ් කරගන්න. මම නම් ලොකුවට මේකප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මගේ මේකප් පවුච් එකේ තියෙන්නේ. අනිවාර්යෙන් සන්ස්ක්‍රීම්, ලිප් බාම්, මොයිස්චරයිසර් වගේ දේවල් යූස් කරන්න. මොකද ක්ලයිමේට් චේන්ජ් එක නිසා අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඊළඟට තමයි ගමනේ වැදගත්ම සෞඛ්‍ය ආරක්ෂිත කොටස. මෙඩිසින් පවුච් එක. අපි නොදන්න රටක නොදන්න තැන්වල තමයි මේ ඇවිදින්න යන්නේ. වගේම විවිධ කාලගුණික දේශගුණික වෙනස්කම් වලටත් මුහුණ දෙන්න වෙනවා. මේ සේරටම සූදානමින් අපි අපේ මෙඩිසින් පවුච් එක රෙඩි කරගන්න ඕන. ඔළුව කැක්කුමක් වගේදී පැන්ඩෝල් දෙකක්, ඒ වගේම සිද්ධාලේප එකක්, මෝෂන් සික්නස්, ඒ කියන්නේ ඔයාට ට්‍රැවල් කරද්දී වොමිටින් වගේ එනවා නම් ඒකට හරියන බෙහෙතුත්, ප්ලාස්ටර්ස්, ඔයාගේ එදිනෙදා භාවිතා කරන බෙහෙත් වර්ගත් මේ පවුච් එකට දාගන්න අමතක කරන්න එපා. ට්‍රැවල් කරද්දී මගේ මෙඩිසින්ස් ටික මම පවුචස් දෙකකට රෙඩි කරගන්නවා. පොඩි පැක් එකක් මගේ හෑන්ඩ් බෑග් එකටත්, ට්‍රැවල් කරන දින ගානට අවශ්‍ය වෙන බෙහෙත් ටික අනිත් පැක් එකට දාලා මේන් බෑගේජ් එකට මම දාගන්නවා. මේ තියෙන්නේ මගේ මෙඩිසින් පවුච්. ට්‍රැවල් කරද්දී උණක් හෙම්බිරිස්සාවක්, බඩේ අමාරුවක් වගේම අපිට හදිසි අනතුරක් වුණත් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට පෙර සූදානම් වෙන එක ඉතින් සෑහෙන වැදගත්. මගේ මේ ට්‍රැවල් ජර්නි එකේ මේ ගැන මට තියෙනවා හරිම වේදනාත්මක අත්දැකීමක්. ගිය අවුරුද්දේ අපි ජපානයේ ට්‍රැවල් කරද්දී පඩි පෙළකින් වැටිලා මගේ දකුණු අත කැඩුනා. ගමන පැත්තක තියලා මට ඉතින් ලංකාවට එන්න උනා මගේ අත හදාගන්න. හැබැයි ලංකාවට එනකන් මට පේන් කිලර්ස් මුකුත් හම්බුනේ නැහැ. ඉතින් මම මේ වගේ ගෙනියපු මගේ මෙඩිසින් පවුච් එකේ තිබ්බ පේන් කිලර්ස් තමයි වේදනාව දරා ගන්න මට උදව් වුනේ. ඒ වගේ වෙලාවට ඉතින් මේ මෙඩිසින් පවුච් එකේ තියෙන වටිනාකම කොච්චරද කියලා තේරෙනව නේද ඔයාලට? ට්‍රැවල් කරද්දී මට ජපානයේදී මොකද උනේ කියලා සම්පූර්ණ බ්ලොග් එකක් තියෙනවා මගේ YouTube channel එකේ. ඒකත් ගිහිල්ලා බලන්නකෝ ඇත්තටම මට මොකද වෙලා තියෙන්නේ කියලා. තව වැදගත් දෙයක් තියෙනවා. සමහර බෙහෙත් ඔයා පාවිච්චි කරද්දී ඔයාගේ ડોක්ටර්ගෙන් අහන්න. ඔයා නිතර ට්‍රැවල් කරන කෙනෙක් නම් ට්‍රැවල් කරද්දී භාවිතා කරන්න පුළුවන් බෙහෙත් මොනවද කියලා වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ලබා ගන්න. ඔයාලා මේ දකින මගේ මෙඩිසින් පවුච් දෙකේම තියෙන්නේ මම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා ගත්ත බෙහෙත් වර්ග සහ විටමින් වර්ග. ඊළඟට අපි පැක් කරගන්නේ අපේ ඉලෙක්ට්‍රොනික්ස් පවුච් එක. මොබයිල් ෆෝන් එක ළඟ තිබුණත් ඒක චෙක්ලිස්ට් එකට දාගන්න. මොකද කලබලයට අමතක වෙන්නත් පුළුවන්. ලැප්ටොප් එක, ඒකේ charge එක, ඒ වගේම මොබයිල් ෆෝන්ස් වල charges උත් යුනිවර්සල් ඇඩැප්ට් එකත් අනිවාර්යෙන් අරගෙන යන්න. මොකද රටෙන් රටට ප්ලග් පොයින්ට් වෙනස් වෙන්න පුළුවන්. සමහර පරණ හොටල්ස් වල තාමත් තියෙන අර පරණ ප්ලග් පොයින්ට්. එතකොට දැන් තියෙන ෆෝන් charges වලින් ඔයාලට ෆෝන් එක, ලැප්ටොප් එක හරිය charge කරගන්න බැරි වෙනවා. ඒ නිසා යුනිවර්සල් ඇඩැප්ට් එකක් අනිවාර්යෙන් අරගෙන යන්න. ඔයා travel blogs කරන කෙනෙක් නම් කැමරා, මයික්, ගිම්බල්, chargers වගේ දේවලුත් මේ ලිස්ට් එකට ඇතුළත් කරගන්න. මේ පවුච් එක ඔයා හෑන්ඩ් බෑගේජ් එකේ හරි හෑන්ඩ් බෑග් එකේ හරි දාගන්න. මොකද ඉලෙක්ට්‍රොනික්ස් මේන් බෑගේජ් එකේ දාන්න අවසර නැහැ. විශේෂම දෙයක් තියෙනවා ඔයාලා දැනගන්න. අපි travel කරන රටේදී සමහර වෙලාවට ඒ රටට ආවේනික වෙච්ච apps තමයි use කරන්න වෙන්නේ. එතකොට සමහර රටවල් වල VPN දාගන්න වෙනවා, සමහර රටවල් වල road maps වෙනස්, pay කරන්න තියෙන apps වෙනස්. අන්න ඒ දේවල් search කරලා ඒවා install කරගෙන යන්නත් අමතක කරන්න එපා. අනිත් දේ තමයි SIM card එකක් airport එකේදීම ගන්න. මේක තමයි ඉතින් අපි ආසාවෙන්ම arrange කරගන්න part එක. ඒ ඇඳුම් පැළඳුම් ටික.
travel itinerary එක හදපු නිසා අපි යන රට පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. climate එක කොහොමද, අපි hiking යනවද, visit places වල තත්ත්වය කොහොමද කියලා අපි දන්න නිසා අපේ ඇඳුම් ටික pack කරගන්න ලේසි. travel කරද්දී comfortable වගේම බරින් අඩු ඇඳුම් තෝරගන්න ඕනේ. ඇවිදින්න යන තැන් ගොඩාක් තියෙනවා නම් අපි comfortable shoes දෙකක් තෝරගන්න ඕනේ. ඒ වගේම undergarments ටිකයි sleep wear ටිකයි ඉතින් මේ කොටසදී pack කරගන්න ඕනේ. ඊට අමතරව ඉතින් weather එක අනුව jacket, socks, boots, slippers වගේ දේවලුත් ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් visit කරන places වල weather එකයි කලර් එකයි බලලා තමයි ඇඳුම් ටික තෝරගන්නේ. ඇඳුම් පැළඳුම් වගේම travel කරද්දී සේරම දේවල් පිළිවෙලකට සූක්ෂමව අපි තෝර බේරගෙන pack කරගන්න ඕන. ඉතින් guys මෙන්න මේක තමයි මගේ travel preparing and packing routine එක. ඔයාගේ ළඟ travel plan එකට මේ tips ටික අනිවාර්යෙන් වුවමනා වෙයි. ඔයාටත් අලුත් අදහසක් තියෙනවා නම් පල්ලෙහාන් comment කරන්න. මට වගේම මේ blog එක බලන ඔයාලටත් ඒක වැදගත් වෙයි. travel කියන්නේ destination එකට යන එකම නෙමෙයි. ඒ වගේම photos යන ට්‍රිප් එකකුත් නෙමෙයි. ඒක මෙමරීස් කලෙක්ට් කරන ජර්නි එකක්. එක්ස්පීරියන්ස් එකතු කරන ජීවිත පාඩමක්. මේ මෙමරීස් එක්ස්පීරියන්ස් පර්ෆෙක්ට් වෙන්න ඔයාට ඕන සීක්‍රට් එක තමයි well plan itinerary එක. ඒ වගේම travel plan එක හදද්දී ඔයා option B එකකුත් තියාගන්න ඕනේ. මොකද flight එක delay වුණොත්, miss වුණොත් මොකද කරන්න කියලා ඔයාගේ plan B එකේදී ඔයා plan කරලා තියෙන්න ඕනේ. ඒ වගේ වෙලාවට ඉතින් visit කරන places අඩු කරලා හොඳම දේවල් වලට focus කරලා ඔයාගේ travel එක enjoy කරන්න ඕනේ. ඊළඟ vlog එකෙන් මම ඔයාලට ගේන්නම් මගේ චීන සංචාරය ගැන. එහෙනම් මම ගිහින් එන්නම්. bye. No.